මේ තියෙන්නේ සාමාන්‍ය ටීවී එකක්. නමුත් මම මෙන්න මේ ගැජට් එක මේ ටීවී එකට මේ විදිහට සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ ටීවී එක Android 13 රන් වෙන ස්මාර්ට් ටීවී එකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ලංකාවේ තියෙන ඕනම ටීවී channel එකක් නොමිලේ බලන්නත් පුළුවන් වගේම Netflix වල තියෙන movies නොමිලේ බලන්නත් පුළුවන් සහ YouTube යන්න TikTok බලන්න games ගහන්න වගේ දේවල් මෙන්න මේ පුංචි ගැජට් එක හරහා අපිට කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා අද අපි මේ වීඩියෝ එකකින් මොකක්ද මේ ගැජට් එක, මේක කොහොමද වැඩ කරන්නේ සහ මේක ගැන හැම දෙයක්ම වගේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. දී වීඩියෝ එකට යන්න කලින් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි මුලින්ම බොක්ස් එක අන්බොක්ස් කරන්න කලින් මේක වටේ මොනවද තියෙන්නේ කියලා බලමු. මෙන්න මේ විදිහේ බොක්ස් එකක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. මෙතන උඩ Android 13 කියලා සඳහන් වෙනවා. H96 Max කියලා මේක බ්‍රෑන්ඩ් එක තියෙනවා. සයිඩ් එක ගත්තොත් ඉතින් තවත් ස්පෙસિෆිකේෂන් ටිකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි බොක්ස් එක වටේ තියෙන්නේ. දැන් අපි මේක අන්බොක්ස් කරලා බලමු. අන්බොක්ස් කරාට පස්සේ අපිට මුලින්ම TV බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට TV බොක්ස් එකේ රිමෝට් එක තියෙනවා. power adapter එක, HDMI cable එක සහ අන්තිම මට යුසර් මැනුවල් එකත් බලාගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේ TV බොක්ස් එක අතර ගත්තට පස්සේ මේ විදිහේ ගොඩක්ම පුංචි ඩිවයිස් එකක් තමයි මේක. කොහොමද මේක නිර්මාණය කරලා තියෙන සම්පූර්ණව ප්ලාස්ටික් වලින්. ඒ වගේම තමයි මේක උඩ H96 Max 8K Ultra HD කියලා තියෙනවා. දැන් අපි මේක වටේ මොනවද තියෙන්නේ කියලා බැලුවොත් මුලින්ම TF card slot එකක් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේකට micro SD card එකක් දාලා storage එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට DC power port එක තියෙනවා. ඉතින් මේකෙන් තමයි මේකට power එක දෙන්නේ. ඊළඟට SPDIF port එකක් තියෙනවා. ඉතින් මේක audio output එකක්. ඊළඟට AV port එකක් සහ HDMI port එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ HDMI එක හරහා තමයි TV box එක monitor එකකට සම්බන්ධ කරන්නේ. ඉතින් දැන් වගේ TV එකේ හෝ monitor එකේ HDMI port එකක් නැත්නම් මොකද කරන්නේ? මේ වෙනකොට ඕන තරම් ඒ port එකට අදාළ converters තියෙනවා. HDMI වලට convert කරන. ඉතින් අන්න එහෙම එකක් වලට ලේසියම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එක්සැම්පල් එකක් විතර ඔයාගාව මේ වගේ ගොඩක්ම පරණ TV එකක් නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් වෙනවා HDMI to AV convert එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාගාව VGA monitor එකක් නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් HDMI to VGA convert එකක් ගන්න. ඕකට ඊළඟට RJ45 port එකක් තියෙනවා. ඉතින් මේක හරහාත් මේකට ඉන්ටර්නෙට් දෙන්න පුළුවන්. ඊළඟට normal USB port එකක් සහ USB 3 port එකකුත් තියෙනවා. ඒ වගේම තමයි මේක ඉස්සරහා මේ විදිහේ display එකකුත් තියෙනවා. time එක සහ Wi-Fi වගේ දේවල් on off වෙලාද කියලා indicate කරන. ඒ වගේම මේක පහළ මේ විදිහේ heat එක යන holes කිහිපයකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය තමයි මේක වටේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේක monitor එකකට හෝ TV එකකට සම්බන්ධ කරලා බලමු. ඉතින් වීඩියෝ එක පටන් ගත්තේ දැක්ක විදිහටම ඔයාලට ගොඩක්ම ලේසියෙන් TV එකට HDMI cable එකක් සම්බන්ධ කරලා අන්න HDMI cable එක මෙන්න මේ TV box එකට ගොඩක්ම ලේසියෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ TV box එක මේ TV එකට සම්බන්ධ කරාට පස්සේ ස්මාර්ට් TV එකක පෙන්නන home screen එකක් වගේම මෙන්න මේ TV box එකේ home screen එකත් මේ TV එකේ පෙන්නනවා. ඉතින් දැන් home screen එක අතර වල navigate කරන්න පුළුවන් නම් TV box එකේ හැමලා තියෙන remote එක පාවිච්චි කරලා. ඉතින් මේ remote එකේ තියෙන navigation buttons වලින් ඔයාලට ලේසියම navigate කරන්නත් පුළුවන් සහ මේ remote එකේ අපිට මේ විදිහට mouse කියලා feature එකක් තියෙනවා. ඉතින් මේ mouse කියන feature එක ඔබට පස්සේ මේ විදිහේ mouse cursor එකක් අපිට එහාට මෙහාට කරන්න පුළුවන් වෙනවා. මේ remote එකේ තියෙන navigation buttons use කරලා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් වෙනවා මේ TV box එකේ තියෙන USB එකකට mouse එකක් වගේ සම්බන්ධ කරගන්න. ඉතින් එතකොට computer එකක් පාවිච්චි කරනවා වගේම මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් දැන් අපි මේකේ තියෙන apps එකින් එක මොනවද කියලා බලමු. ඉතින් අපිට මුලින්ම Google Play Store එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ Google Play Store එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට සාමාන්‍ය ෆෝන් එකක තියෙන Google Play Store එක වගේම මේකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. නමුත් මම මේකේ දැකපු පුංචි අවුලක් තමයි මේ Google Play Store එකේ home screen එකට ගියාට පස්සේ home screen එකේ recommend කරන apps මොකවත් පෙන්වන්නේ නැහැ. මේ විදිහට loading screen එකක් තමයි එන්නේ. නමුත් මට අවශ්‍ය app එක search bar එකේ search කරලා පස්සේ නම් ඒක මේ විදිහට හොඳට පෙන්නනවා. ඉතින් මම හිතන්නේ මේක මොකක් හරි බග් එකක් වෙන්න ඇති මේ TV box එකේ තියෙන. කොහොමද මේ Google Play Store එකෙන් ඕනම app එකක් download කරලා පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම තමයි Google Play Store එක පාවිච්චි කරද්දී මේ Play Store එකේ තියෙන සමහරක් තැන් වලට යන්න බෑ මේකේ තියෙන normal navigations පාවිච්චි කරලා. ඉතින් ඒක නිසා ඔයාලට මෙන්න මේකේ තියෙන මේ mouse button එක click කරලා මේ mouse එකේ cursor එක එතෙන්ට ගෙනihin තමයි අන්න ඒවට යන්න සිද්ධ වෙන්නේ. ඊළඟට YouTube app එකත් මේකේ මේ විදිහට තියෙනවා. ඉතින් මේ YouTube app එකට ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ YouTube පාවිච්චි කරනවා වගේම ඕනම වීඩියෝ එකක් මේකෙන් search කරලා මේ වගේ ලොකු ස්ක්‍රීන් එකක ලොකු TV එකක බලන්න පුළුවන්. ඊළඟට අපිට මේ විදිහට settings බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් settings වලට පොඩ්ඩක් ගිහින් බලමු මේකේ තියෙන Android version එක වගේ දේවල් මොන වගේද කියලා. ඉතින් මම දැන් මේ විදිහට settings වලට යනවා. ඒ settings වලට ගියට පස්සේ මෙතන අපිට මුලින්ම network and internet කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි වගේ Wi-Fi router එකකට වගේ මේ TV box එක සම්බන්ධ කරගන්නේ. ඒ වගේම තමයි මෙතනදී device preference වලට ගියාට පස්සේ මෙතනදී සාමාන්‍යයෙන් ෆෝන් එකක තියෙන හැම setting එකක්ම වගේ මේකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට about වලට ගියාට පස්සේ මේ විදිහට Android TV OS එක විදිහට Android 13 බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපිට අන්තිමට remote and accessories කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි ඔයාලා Bluetooth mouse එකක් නම් තියෙන Bluetooth keyboard එකක් නම් තියෙන්නේ. අන්න ඒවා මෙන්න මේකෙන් Bluetooth තරහා කනෙක්ට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ටික විතරක් නෙමෙයි ඔයාලා Bluetooth headset එකක් වගේ තියෙනවා නම් ඒ headset එකත් මේකට කනෙක්ට් කරලා මේකෙන් එන audio එකේ headset එකෙන් අහන්න හදා ගන්න පුළුවන්. සහ ඔයාලා gaming console එකක් වගේ තියෙනවා නම් අන්න ඒවත් මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඊළඟට ටිකක් විශේෂ app එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති වීඩියෝ එක පටන් ගන්නදී මම කිව්වා මේකෙන් Netflix වල තියෙන movies නොමිනේ බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මේ on stream කියන app එක. ඉතින් අපි දැන් මේක මේ විදිහට open කරාට පස්සේ මේ විදිහට වල බලා ගන්න පුළුවන් වෙනවා. මේ වෙනකොට තියෙන ගොඩක් movies මෙන්න මේක හරහා ඔයාලට නොමිනේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට මොකක් random movie එකක් select කරාට පස්සේ ඔයාලට මෙතනදී play now කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක click කරාට පස්සේ මේකෙන් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ movies බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ app එකේ Netflix වල තියෙන movies බහුතරයක් වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Netflix වල තියෙන movies ඔක්කොම නැහැ. නමුත් ගොඩක් movies මට මේකෙදි බලා ගන්න පුළුවන් වුණා. ඊළඟට මෙතන media center කියලා app එකක් තියෙනවා. ඉතින් මේකෙන් basically වෙන්නේ මෙන්න මේ TV box එකට ඔයා download කරලා තියෙන music, songs, photos වගේ දේවල් මෙන්න මේක හරහාට play කරගන්න පුළුවන් වෙන එක. මොකද මේ TV box එකේ 64GB වගේ ටිකක් ලොකු storage එකක් තියෙන නිසා සහ අමතරව SD card එකක් දාන්න පුළුවන් නිසා. ඉතින් ඔයාට වගේ USB drive එකක් වගේ මේකට සම්බන්ධ කරලා අන්න USB වල තියෙන movies, photos, videos වගේ දේවල් මේකෙන් play කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඊළඟට මේකේ තියෙන තවත් එක විශේෂ app එකක් තමයි මෙන්න මේ free TV කියන app එක. මේක තමයි මම අර කලින් කිව්ව නොමිලේ TV බලන්න පුළුවන් app එක. ඉතින් අපි දැන් මේක මේ විදිහට open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේ වෙනකොට ලංකාවේ තියෙන හැම channel එකක්ම වගේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ලංකාවේ තියෙන channel විතරක් නෙමෙයි මේක ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති Star Sports වගේ ගොඩක් දෙනෙක් බලන channels එහෙමත් මේකෙදි අපිට නොමිලේ බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට මෙතන පහළ තවත් apps කිහිපයක් තියෙනවා. මෙතනදී අපි පළවෙනි ගත්තොත් පළවෙනි app එක තමයි AI Screen කියන app එක. ඉතින් මේ AI Screen කියන එකෙන් ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන screen එක wirelessly මේකෙන් පේන්න දාන්න පුළුවන්. ඊළඟට අපිට මෙතනදී live TV channels stream කරන තවත් app එකක් තියෙනවා. ඉතින් අන්න ඒකටත් අපි මේ විදිහට පොඩ්ඩක් ගියොත් ඔයාලට මේ විදිහට live stream සහ TV guide කියලා තියෙනවා. ඉතින් දැන් මම මේ live stream කියන එකට යනවා. ඉතින් මේ live stream කියන එකට ගියාට පස්සේ මේනකොට ලෝකේ තියෙන හැම channel එකක්ම වගේ මෙන්න මේකෙදි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී වැඩ කරන TV channels 136කට වඩා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතනදී international channels සහ ලංකාවේ තියෙන channels එහෙමත් මේකෙන් බලන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට මොකක් හරි channel එකක් example එකක් විදිහට play කරොත් ඔයාලට මේ විදිහට තමයි මේක start වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර කලින් TV කියන එකට වඩා නම් ගොඩක් හොඳ quality එකකින් සහ full screen ඔයාලට මේකෙදි බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකෙන් ඕනම TV channel එකක් rewind කරලා බලන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේකට අපි කලින් දැක්ක TV guide කියන එකට යන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට TV guide කියන එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා මේ දවස්වල මේ TV channel වල ගියපු streams මොනවද කියලා. ඉතින් මේ හැම channel එකක්ම
ඔයාලට කැමති ස්ට්‍රීම් එකක් මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක මම අනික් TV box වල දැකලා නැති විශේෂ දෙයක්. ඊළඟට අපිට මෙතනදී TV Bro කියලා තවත් ඇප් එකක් තියෙනවා. ඉතින් මේ ඇප් එක browsing ඇප් එකක්. ඉතින් ඔයාලට මේ විදිහට Google තියෙනවා. ඉතින් මේ Google එකේ ඕනම එකක් search කරලා මේකෙන් බලන්න පුළුවන්. ඊළඟට අපිට මේ විදිහට Prime Video සහ Netflix තියෙනවා. ඉතින් මේ දෙකෙන් මූවිස් ස්ට්‍රීම් කරනවනේ ඔයාලට අනිවාර්යයෙන්ම ගෙවන්න සිද්ධ වෙනවා සාමාන්‍ය විදිහටම. ඊළඟට අන්තිමට Google Chrome එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ තියෙන ඔක්කොම ඇප්ස් ටික ඔයාලට බලන්න පුළුවන් වෙනවා. මෙන්න මේ මුලම තියෙන ඩොට්ස් 4 ක්ලික් කරලා ඒ තියන්නේ මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන ඇප්ස් ටික. ඉතින් Google Play Store වලට මීට වඩා ඇප්ස් උනත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම දැන් Spotify ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක්ම හොඳට මේකේ වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය ඇප්ස් ටික තමයි අතරම මේකෙදී ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට අමතරව ඕනම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට සෝෂල් මීඩියා ඇප්ස් කිහිපයක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි මම දැන් මේ විදිහට Free Fire වගේ ගේම් එකක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ගේම් එක ඇතුළට යන්න පුළුවන් වුණත් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කිසිම විදිහක් නැහැ. ඉතින් ඒක නිසා මේ TV box එකේ මේක ප්ලේ කරන්න තරම් performance තිබුණාට මේක කන්ට්‍රෝල් කරන විදිහක් නැති නිසා මේක ප්ලේ කරන්න බෑ. ඒ වගේම තමයි මෙතන Subway Surf කියන ගේම් එකක්. ඒ වගේ තමයි. නමුත් මේ Android TVs වල සපෝට් කරන වෙනම ගේම්ස් තියෙනවා. ඉතින් ඔයාලට අන්න ඒ ගේම් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අතනම අද අපිට මෙන්න මේ Android TV box එක ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න Tech Kinos YouTube channel එක subscribe කරලා තියාගන්න.